විමානවත්තු පාළියේ තියෙනවා විහාර විමානවත්තුව කියලා විමාන කතාවක්. ඉන්න ගමන් කියවලා බලන්නකෝ. එක තැනැත්තියක් තවුතිසාවේ ඉන්නේ පුදුම ආශ්චර්යමත් විදිහට. රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරනවා අනුරුද්ධයන් වහන්සේ. මෙච්චර සැප විඳින්නේ කොච්චර පින් කළාද මනුස්ස ලෝකේ කියලා ඇහුවා. ස්වාමීනි මම නම් කරපු පින්කමක් නෑ කිව්වා. ඒ කියන්නේ පින් නොකරමද දිව්‍ය ලෝකෙ ගියේ? මම කරපු පින්කමක් නැහැ. නමුත් මගේ යෙහෙළිය ලොකු පින්කමක් කළා. යෙහෙළියගේ විශාඛා උපාසිකාවට පූර්වාරාමයේ හදලා පූජා කරන දවසේ තමන්ගේ යෙහෙළියෝ 500 දෙනා මඩ ගහගෙන ගිහිල්ලා කාමර 1000ම ඇවිද්දවලා පන්සල සම්පූර්ණයෙන් පෙන්නලා මම කරගත්ත මේ පින්කම නුඹලත් අනුමෝදන් වෙන්න කිව්වා. සියලුම යෙහෙළියෝ සාදු සාදු කියලා පින් අනුමෝදන් වුණා. එක යෙහෙළියක් මේ පින්කම නැත්තම් මේ පන්සල හදන්න බිම සුද්ධ කරපු තැන ඉඳලා කල්පනා කළා. මෙතන තිබුණේ මෙහෙම තැන. ඊට පස්සේ මෙහෙම වුණා. ඊට පස්සේ අත්තිවාරම් හැදුවා. ඊට පස්සේ බිත්ති බැන්දා. ඊළඟට පළවෙනි මහල ගොඩ නගලා ඉවර කෙරුවා. ඊළඟට දෙවෙනි මහල ගොඩ නැගුවා. මේ විදිහට අද වෙනකන් මේ පින්කමට එනකන් සියල්ල අය ආවර්ජනය කළා. පටන් ගත්ත තැන ඉඳලා පූජා කරන්න තැනට එනකන් ආවර්ජනය කරලා ඒ සියලුම පින් මං අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වුණා. අන්න ඇය ඒ පින අනුමෝදන් වීම නිසා තමයි තවතිසාවේ ඉපදුනේ. ඇය පින් කරලා නෙමේ අනුන්ගේ පිනක් අනුමෝදන්